ඉතින් මේ සරණ මංගල්‍ය සිද්ධ වුණා. ඒ සරණ මංගල්‍යයේදී මහත් වූ ආශ්චර්ය සිද්ධ වෙන්න ගත්තා. ඒ නිසා තමයි අදටත් මංගල්‍යයක් සිද්ධ වෙද්දී පෝරුවේ නගිනකොට ඒ යසෝදරා සිදුහත් කුමරුගේ ජීවිත කතා කියා අෂ්ටක කියා සිත් පතන්නේ. ඔවුන්ගේ සරණ මංගල්‍ය ආනුභාවයෙන් මේ ලෝකේ විවාහ වන යුවතිපතීන්ට දහස් ගාණක් යුවතිපතීන්ට ආශිර්වාද පිණිස. ඒ නිසා ඒ යසෝදරා උත්තමාවියගේ සරණ මංගල්‍ය විදිහටයි සිද්ධ වුණේ. මාලිගාවේ වාසය කරනවා. මාලිගාවේ වාසය කරද්දී 40000ක් ඉඳලා තියෙනවා මාලිගාවල සිදුහත් කුමාරයාට උපස්ථාන පිණිස අභිරූපී දර්ශනීය රාජකුමාරිකාවෝ 40000ක්. ඒ 40000 අතරින් වෙනම තරු අතර සඳ මණ්ඩල පේනවා වගේ වෙනම යසෝදරාව පේනවා. අපි අහලා තියෙන්නේ නම් යසෝදරා ගැන මෙහිමයි. ඒ තමයි සක්දිවිඳුගේ බිසවේ ඉන්නවා. ඇගේ නම සුජා. සුජා දෙවගණට වැඩිය ලස්සනයි කියනවා යසෝදරා.